අමරිකානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් කුවේට් පිහිටි අමරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. හෝමෝස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට පැමිණි නෞකා 4ක් ඉලක්ක කරමින් ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයන් වැළැක්වීමෙන් පසු අමරිකාව දකුණු දිග ඉරානයේ පිහිටි ප්‍රධාන වරාය නගරයක් වන බණ්ඩාර අබ්බාසී පිහිටි ගුවන් තොටුපළ සහ ඒ අවට ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කර සිටියා. එම ප්‍රහාරයට පිළිතුරු වශයෙන් සිය හමුදා කුවේට් පිහිටි අමරිකානු හමුදා කඳවුරක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළා. කුවේට් ආරක්ෂක අංශ සඳහන් කළේ ඉරානය විසින් එල්ල කළ එක් ඩ්‍රෝන යානයක් සිය ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් සාර්ථකව විනාශ කළ බවයි.